FTMO ප්‍රොප් ෆර්ම් ලෝකයේ මේ නම නොදන්න කෙනෙක් නෑ. මේක කියන්නේ දක්ෂ ට්‍රේඩර්ස්ලාට ට්‍රේඩ් කරංග තමන්ගේම ප්‍රාග්ධනය දීලා එන ලාභෙන් කොටසක් ගන්න ආයතනයක්. හැබැයි දිනන ට්‍රේඩර්ස්ලාවම නවත්තන්න මෙයාලා රහස් නීතියක් පාවිච්චි කරනවා කියලා කතාවක් යනවා. ඉතින් අපි බලමු අන්තර්ජාලය පුරා පැතිරෙන මේ චෝදනාව ඇත්තක්ද නැත්ද කියලා. ඔන්න බලන්න මේ ප්‍රශ්නය හරේම මේ වචන ටිකේ තියෙනවා. හිතන්නකෝ කවුරු හරි දිනන්න පටන් ගත්ත ගමම් ක්‍රීඩාවේ නීති රීති එකපාරටම වෙනස් කරනවා වගේ හැඟීමක්. මේක තමයි සමහර ට්‍රේඩර්ස්ලට දැනුණු ලොකුම අසාධාරණය. වැදගත්ම දේ තමයි මේ චෝදනාව එල්ලවෙන්නේ එසේ මෙසේ ආයතනයකට නෙවෙයි. FTMO කියන්නේ මේ ශ්‍රේෂ්ඨයේ ඉහළම තැනක තියෙන ට්‍රේඩර්ස්ලාට ඩොලර් මිලියන 100 ගාණක් ගෙවපු දැවැන්තෙක්. ගොඩක් අය FTMO සලකන්නේ ප්‍රොෆෝම් වල රන් සම්මතයේ විදිහට. ඉතින් එහෙම ආයතනයකට ඇයි මේ වැඩි චෝදනාවක් එල්ලවෙන්නේ? මෙන්න මේකයි අභිරහස. අන්තර්ජාලයේ එක දිගට පැතිරෙන පැමිණිලි වලින් කියවෙන්නේ හොඳට ලාභ ලබන ට්‍රේඩර්ස්ලාට විතරක් FTMO ආයතනයේ ලියවිලා නැති 1% අවදානම නීතියක් බලෙන් පනවලා තියෙනවා කියලයි. මේක ඇත්ත කතාවක්ද එහෙමත් නැත්නම් නිකම්ම පතුරවන කටකතාවක්ද? හරි. එහෙනම් අපි මේ විමර්ශනයේ පළවෙනි පියවරට යමු. මේ කියන නීතිය ගැන පොඩි හරි ඉංගියක් යාලගේ නිල ලේඛනවල තියෙනවද කියලා බලන්න අපි FTMO ආයතනයේ නීති පොතම පෙරලලා බලමු. FTMO ඒ බඩුවේ තියෙන නීතිය හරිම පැහැදිලි. ලාභ ඉලක්කය, දවසකට වෙන්න පුළුවන් උපරිම පාඩුව. ඔය වගේ හැමදේම පැහැදිලිවම දාලා තියෙනවා. ඒත් පොඩ්ඩක් හොඳට බලන්න. එක ට්‍රේඩ් එකකට ගන්න පුළුවන් අවදානමය ගැන එක වචනයක්වත් මෙතන කොහෙවත්ම නැහැ. මෙන්න මේක තමයි කතාවේ වැදගත්ම තැන. ඉතින් මෙතන පැහැදිලිවම පරස්පරයක් තියෙනවා නේද? එක පැත්තකින් එයාලගේ නිල නීති පොත. අනිත් පැත්තෙන් අන්තර්ජාලය පුරා පැතිරෙන රහස් නීතියක් ගැන කතාවක්. මේ මතභේදයේ මුල තියෙන්නේ මෙන්න මේ ගැටුම ඇතුලේ. මෙයාලගේ නිල මූලාශ්‍ර වලින් අපිට මේ කතාවට අදාළව හොයාගන්න පුළුවන් වුණේ මේ බ්ලොග් සටහන විතරයි. හැබැයි මෙතන පාවිච්චි කරලා තියෙන වචන දිහා බලන්න. සාමාන්‍යයෙන් නිර්දේශ කළ හැකි. ඒ කියන්නේ මේක අනිවාර්ය නීතියක් නෙවෙයි උපදේශයක් විතරයි කියන එකයි. හරි. නීති පොතේ මේ ගැන කිසිම දෙයක් නැහැ. එහෙනම් අපි දැන් නිල ලේඛන වලින් අයින් වෙලා ට්‍රේඩර්ස්ලා කියන දේ අහන්න යමු. අන්තර්ජාලයේ පැතිරෙන මේ පැමිණිලි ඇත්තටම මොනවද කියලා බලමු. පුදුමම දේ තමයි මේක එක්කෙනෙක් දෙන්නෙක් කියන කතාවක් නෙමෙයි. Twitter, Reddit, Discord වෙනත් ෆෝරම් මේ හැම තැනකින්ම එකම විදිහේ පැමිණිලි එනවා. මේකෙන් පැහැදිලිවම පේනවා මේක ප්‍රජාව අතරේ පැතිරෙන ලොකු කනසල්ලක් කියලා. හොඳයි. දැන් තමයි අපි එන්නේ මේ මුළු විමර්ශනයේ තීරණාත්මකම සාක්ෂියට. ඒ කියන්නේ මේ කියන්නේ එක සතංශ නීතිය ගැන FTMO එකෙන් ට්‍රේඩර්ස්ලාට යවන නියම ඊමේල් පණිවිඩය මොකක්ද කියලා බලන්නයි. මේ ඊමේල් එකෙන් මුළු කතාවම පැහැදිලි වෙනවා. මුලින්ම එයාලා අනුතුරු අංගවනවා, ඊළඟට 1% සීමාව පැන්න කියලා සාක්ෂි දෙනවා, ඊට පස්සේ අවස්ථාවක් දෙනවා. එක්ක මේ නීතිය පිළි අරගෙන ආයෙත් උත්සාහ කරන්න, එහෙම නැත්නම් සල්ලි ටික ආපහු අරගෙන සදාටම තහනම් වෙන්න. වගකීම් විරහිතව ට්‍රේඩ් කරන එක ගැන එයාලගේ තියෙන ස්ථාවරය මේකෙන් හොඳටම පැහැදිලි. එහෙනම් මේ හැමදේම දිහා බැලුවම මේකේ ඇත්ත කතාව මොකක්ද? අපි යමු අවසන් විශ්ලේෂණයට. ඇත්තටම මේක නීතියක් කඩකිරීමකට වඩා ට්‍රේඩින් ගැන තියලා දර්ශන දෙකක ගැටුමක්. හරි. බලන්න ප්‍රොප් ෆර්ම් පාවිච්චි කරන අයව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක පැත්තක ඉන්නවා විනයක් ඇතුව අවදානම කළමනාකරණය කරගෙන ට්‍රේඩ් කරන ට්‍රේඩර්. අනෙක් පැත්තේ ඉන්නවා දාදු දානවා වගේ ලොකු අවදානමක් අරගෙන එකපාරින් ගොඩ යන්න බලන සූදුකරු. FTMO වගේ ආයතන හදලා තියෙන්නේ පළවෙනි වර්ගයට උදව් කරන්න. දෙවෙනි වර්ගය පෙරලා අයින් කරන්නයි. ඉතින් මූලාශ්‍රවල නිගමනය හරීම පැහැදිලි. මේක ට්‍රේඩර්ස්ලව අමාරුවේ දාන්න හදපු වංචනික උගුලක් නෙවෙයි. ඒ වෙනුවට සූදුව වගේ තිරසාර නැති හැසිරීම් වලින් ආයතනය බේරගන්න හදපු ශක්තිමත් අවදානම් කළමනාකරන ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ මේක පෙරහනක්. මේ ප්‍රස්තාරය දිහා බැලුවම ඒක හොඳටම තේරෙනවා. FTMO වගේ දැඩි නීති තියෙන ආයතන දිගු කාලයක් තිස්සේ පවතිනවා. හැබැයි ඕන විදිහට අවදානම් ගන්න ඉඩ දීපු ආයතන ගොඩක් 2024 වෙද්දී වැහිලා ගිහින්. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය එයාලගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. ඒත් මේ කතාවේ තව පැත්තක් තියෙනවා. නීතිය සාධාරණ වෙන්න පුරුවන්. හැබැයි ඒක මුල ඉඳන්ම වඩාත් පැහැදිලිව හැමෝටම දැනුම් දුන්නා නම් හොඳයි. එහෙම කළා නම් ට්‍රේඩර්ස්ලාට මේ අභිව රැවට්ටුවා කියන හැඟීම එන එක ගොඩක් දුරට වළක්ව ගන්න තිබුණා.
අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නයත් එක්ක මේ විග්‍රහය අවසන් කරමු. ආයතනයක් තමන්ව ආරක්ෂා කරගන්න අතරේ තමන්ගේ පාරිභෝගිකයන්ට කොයිතරම් දුරට විනිවිදභාවයක් ලබා දිය යුතුද? අවදානම් කළමනාකරණය සහ පැහැදිලි sannivedanaya අතර හරිම සීමාව තියෙන්නේ කොතනද? මේ ගැන නැවත හිතන්නට මේක හොඳ අවස්ථාවක්.